Hi guys, I warmly welcome you to my YouTube channel. So let's see where we are going today. I am really excited අනේ. ඇයි දන්නවද? ගොඩක් දවස් ඉඳන් හරිම ආසාවෙන් තමයි මම මේ ගමන යන්න බලාගෙන හිටියේ. හස්බන්ඩ් කිව්වහම එහෙ යන්න ලෑස්ති වෙන්න කියලා මට ඊට වඩා දෙයක් නැහැ ඉතින්. අද වාහනේට නැග ගමන්ම අශීබබාට නිින්ද ගියා. ඒ නිසා වීඩියෝ කරගන්න වෙනදට වඩා මට ලේසි ඉතින්. ඒ වුණාට මං අද ෆෝන් එක පැත්තකින් තියලා රිලැක්ස් එකේ ආවා. වීඩියෝ ක්ලිප්ස් හරිම පොඩ්ඩයි ගත්තේ. මේ වෙද්දි වෙලාව හවස 4ටත් ළඟයි. අපි හැමෝටම හොඳටම බඩගිනි. අපිට යන අතරමඟ හම්බුණා ගම්පල KFC එක. බබාලත් ඒකේ කෑම කන්න ආස නිසා අපි එතනින් කෑම අරන් යනවා කියලා හිතුවා. කොච්චර නිදහසේ ඉන්නම් කියලා ගමනක් ගියත් අපේ හස්බන්ඩ් කෝල් වලින් නම් අඩුවක් නැහැ. ඔන්න වාහනේ නතර කරපු ගමන්ම අශීබබාට හැරුණා. KFC එක දැක්ක ගමන් ආයෙ දෙයක් නැහැ ඉතින් එයාට. ඇතුළට ගිහින් අපේ ඕඩර් එක රෙඩි වෙනකලුත් හරිම අමාරුවෙන් තමයි මේ දෙන්න හිටියේ. ඒ තරම්ම යාලා ඒකේ කෑම කන්න හරිම ආසයි. කොහෙට හරි ගියපුවාම බබාලා හස්බන්ඩ් දීලා මේව තමයි මගේ වැඩ. ඔන්න ඉතින් දැන් අපේ කෑම ටික රෙඩි. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. බලන්නකෝ අශීබබා කියනවා මට ඔයාලට පේන්න එයාට කන්න ඕනි කියලා. දැන් ඉතින් මෙයා වීඩියෝ එකට පේන්න තමයි ඔය කන්නේ. මේවා මෙහෙම කෑවට ගෙදර උයන කෑම නම් හරිම අමාරුයි මෙයාලට කවා ගන්න. අපි වගේම අශීබබාත් ගොඩාක් බඩගින්නි තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් අපිට තව ගොඩාක් දුර යන්න තියෙනවනේ. ඉක්මනින් කෑම කාලා අපි ආයෙත් ගමන යන්න පිටත් වුණා. இரவோடு ஒன்றாக நீ வேணும் என்னோடு வா பொன்னிலவே மனதோடு கொண்டாட கனவெல்லாம் நீ வாழ வாயுயிரே கொஞ்சி பேசும் கஞ்சாடை மெய்மறக்கும் பெண் பாவை ඔන්න අපි නුවරඑළියට ආවා. අපි අපේ රෝඩ් ට්‍රිප් එක යන්න ප්ලෑන් කරේ පට්ටිපොළ හොටන් ප්ලේස් හරහා ඔහියට. හොටන් ප්ලේස් වල පාර හවස 4න් පස්සේ වහනවනේ. ඒ නිසා අපි දෙන්න ප්ලෑන් කරේ අපිට පුළුවන් තරම් දුරක් ගිහින් මගින් කොහෙන් හරි හම්බෙන තැනකින් රූම් එකක් අරන් ඉන්නවා කියලා. මෙතනින් නවත්තලා අපි අපේ කෑම අරගත්තා ඉන්න තැනකට ගිහින් කන්නම් කියලා. අම්බේවැල පාරේ ටිකක් දුර යද්දි තනිකර පාර මීදුමෙන් වැහිලා. හරිම ෂෝක් අනේ. යන ගමන් පාරායනේ නෝටිස් කරලා තිබ්බ ගෙස්ට් හවුස් එක නම්බර එකකට කතා කරලා අපි රූම් එකක් බුක් කරා. මේ තමයි එතන. අපි පාන්දරම ආයෙත් යන්න හිතාගෙන ඉන්න නිසා සැප පහසුකම් ගැන නම් හෙව්වේ නෑ ඉතින්. ඒත් මෙතන හරිම පිළිවෙලයි. අපි ගෙදර ඉන්නවා වගේ හිටියා ඉතින්. අරන් ආපු කෑම ටික ඉක්මනට කාලා මහන්සි නිසා අපි හැමෝම නිදාගත්තා. මේ පහුවෙනිදා උදේ අපි 5:00ට එලාම් තියලා නැගිටලා ලෑස්ති වුණා. අපේ බඩු සේරම වාහනේට දාගෙනම තමයි මං අපි හිටපු ගෙස්ට් හවුස් එකේ වටපිටාවේ ලස්සන බැලුවේ. ඒක හරිම ලොකු ඉඩ ප්‍රමාණයක තමයි තියෙන්නේ. ඊයේ රෑ ආපු නිසා අපි ආපු ගමන්ම අපේ රූම් එකට නෙගියේ. සීතලත් වැඩි නිසා වටපිටාව බලන එක ගැන එච්චර හිතුවේ නෑ ඉතින්. අපි දැන් ඉක්මනටම යන්න ඕනේ. උදෙන්ම යන තරමට තමයි අපිට මේ පරිසරයේ තියෙන ලස්සන විඳ ගන්න පුළුවන් වෙන්නේ. මට හිතෙනවා අපිට මීටත් වඩා උදෙන් එන්න තිබ්බේ කියලා. ලස්සන සින්දුකුත් ප්ලේ වෙන්න දාගෙන හරිම ආසාවෙන් අපි පිටත් වුණා. හස්බන්ඩ් මෙහෙ යමුයි කීවට එයාට තිබ්බ වැඩත් එක්ක මම හිතුවේ නෑ ඉතින් එයි කියලා. මෙහෙ එනවා නම් මේ ලස්සන බලන්න එක උදෙන්ම එන්න ඕනේ නැත්නම් හවසරු එන්න ඕනේ. හොටන් ප්ලේන්ස් වලින් හවස 4න් පස්සේ පාර වැහුවට අපිට 4ට කලින් ඇතුළට කවුන්ටරේ ළඟින් යන්න තිබ්බනම් ඒ ලස්සන නියමටම විඳ ගන්න පුළුවන්.
කතාවෙන් දන්නෙම නැතුව ඔන්න අපි පට්ටිපොලට ආවා. ඔයාලා දන්නවනේ පට්ටිපොල කියන්නේ ලංකාවේ උසින් වැඩිම දුම්රිය ස්ථානය. මෙතනින් පස්සේ නම් මගේ කටහඬ පොඩ්ඩක් වෙනස්. ඒ කියන්නේ ඉච්චර හිතන්න එපා. මම අසනීපෙන් මේ දවස්වල ඉන්නේ. වීඩියෝ එකේ මුල ටික මං කලින් ඩබින් කරලා තිබුණේ. අසනීපේ අඩු වෙයි කියලා හිතුවට අඩු වෙන්නේ නෑ. ඉතින් ඔයාලට වීඩියෝ එකක් ගේන්නත් පරක්කු වෙනවනේ. ඒ නිසා මම ඩබින් කරන්න පටන් ගත්තා. ඔන්න ඉතින් ලොකු පුතයි මායි මෙතනට ඇවිල්ලා ගොඩාක් වෙලා වාඩි වෙලා කතා කර හිටියා. හරිම ෂෝයි අනේ මේ වයිබ් එක බලන්නකෝ ඉතින් වටපිටේ තියෙන ලස්සන. මේ දවස නම් කවදාවත් මට අමතක වෙන්නේ නැති වෙයි. ට්‍රේන් එකක් එයි කියලා බලාගෙන හිටියට මේ වෙලාවේ ට්‍රේන් එකක් එන්නේ නැහැ කිව්ව කවුන්ටර් එකෙන් ආපුවාම. නැත්තම් අපිට හිතුණා වාහනේ මේ ළඟකින් දාලා ට්‍රේන් එකේ රවුමක් ගිහිනුත් එන්න. ඒත් ඉතින් ට්‍රේන් එකේ එන්න තව ගොඩාක් වෙලා තියෙනවා. ඒ නිසා ඒ අදහස අතෑරගත්තා. දැන් වෙලාව උදේ 7:00 විතර ඇති. මට හිතුණා අපිට 6ට විතර එන්න තිබ්බනම් මෙතන මීට වඩා ලස්සනට බලා ගන්න තිබුණා කියලා. දැන් තියෙන්නේ සීතල උළඟ විතරයි මීදුම අඩුයි. අපරාධේ කලින් ආවනම් මීදුමත් එක්කම ඔයාලට මේ ලස්සන පෙන්වන්න තිබුණා. ඔයාලත් යනවනම් පුළුවන් තරම් උදෙන්ම යන්න. සීතල නිසා කම්මැලිකමෙන් නිදාගෙන හිටියොත් නම් අපිට මේ ලස්සන බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඔන්න දැන් අපි මේ යන්නේ හොටන් ප්ලේස් වලට. මට හිතෙනවා අද දවස ජීවිතේ හරිම සතුටු දවසක් විදිහට මට මතක සටහනක් වෙයි. පුදුම විදියට ලස්සනයි අනේ මේ වටපිටාව. ඒ ලස්සන මම මෙහෙම කියනවාටවත් පෙන්නනවටවත් වැඩිය ඇස් දෙකෙන්ම දකින්න ඕනේ. හැම කෙනෙකුටම මේ අත්දැකීම එකපාරක් හරි ගන්න පුළුවන් වුණා නම් කියලා හිතෙන වාර අනන්තයි. පුළුවන් නම් ජීවිතේ එකපාරක් හරි යන්න මේ තියෙන ලස්සනම තැන් බලන්න. අපි මේ ලස්සන රටේ ඉපදෙන්න කොච්චර වාසනාවන්ත ඇතිද කියලා හිතෙනවා මේ තැන් දැකපුවාම. ඒ තරම්ම හරිම කැප්ටිවේටිං. ඉතින් අපි මෙතන වාහනේ නවත්තලා ගොඩාක් වෙලා හිටියා. සීතල හුළඟයි ඈත තියෙන කඳු ඔක්කොම මීදුමෙන් වැහිලා. හස්බන්ඩුයි මමයි නම් ස්වීටර් ඇන්දෙත් නෑ. මේ සීතල හැමදාම නෑනේ ඉතින් අපිට. මාස 3-4කට කලින් අම්මයි නංගී මායි බබාලා දෙන්නයිත් මෙහෙ ආවා. එතකොට මට හිතුණා හස්බන්ඩ් එක්කත් ළඟදිම ආයෙත් එන්න ඕනේ කියලා. අපි ආයේ හමු නොවන බව කීවත් ලොව හඬක මට හිතුණා සඳ සැඟවි නෑ කියා. විදුලියසේ අලි එවේදින් මට පිටුපා නුඹ ගියදා මට දෙනුනා සඳහසේ නෑ කියා. ඔන්න අපි හොටන් ප්ලේන්ස් වලට ආවා. බලන්නකො ලස්සන හොඳටම හුළඟ හැමතැනම වීදුවෙන් වැහිලා. මෙහෙනම් තනිකරම පිස්සුවක්. හරිම ෂෝයි අනේ. ටිකට්ස් අරන් ඔන්න අපි හොටන් ප්ලේන්ස් එන්ට්‍රන්ස් එකෙන් ඇතුල් වුණා. සීතල හුළඟ, මීදුමෙන් වැහුණු පාර, කොළපාට වටපිටාව, මං ආසම විදිහට අපේ පුංචි පවුල එක්ක යන මේ ගමන ගැන අනේ මන්දා කියන්න වචන නැහැ මට නම්. තව මේ වෙලාවට ගැලපෙන්නෙම ස්ලෝ මෝෂන් සෝං එකක්. අපි සෝංස් දැම්මේ නැහැ ඉතින් මේක අධිසංවේදී කලාපයන්නේ. ලොකු පුතා අහන දේවල් එයාට කියලා දෙන ගමන් පුංචි කයිවාරුවකුත් දාගෙන අපි ටික ඉස්සරහට ගියා. හිත නාඹර තාලෙට වෙල් දෙනිවල නැටුවා. එන හිමිදිරි සීලට සිතුවිලි කිති කැවුනා. එක පාරට ආදර මල් සුවඳක් දැනුණා. මද හාස නගා ඈ හොරහින් වගේ බැලුවා.
හිත නාඹර තාලෙට වෙල් දෙනිවල නැටුවා එන හිමිදිරි සීලට සිතුවිලි කිති කැවුනා එක පාරට ආදර මල් සුවඳක් දැනුණා මදහස නගා ඈ හොරහින් වගේ බැලුවා විගසේ පාළුව සැඟව ගියා පාළු අම්බරයේ තේ දුන්නක් ඇඳිලා පාට කෑ විගසේ පාළුව සැඟව ගියා සීතලෙන් මිරිකි උදාවුණු මේ අරුණේ පාළු වූ මහදේ කවුරුද තනි මැකුවේ ඔන්න අපි ඔහියට ආවා. මේ වෙලාව වෙද්දි අපිට හරිම බඩගිනි. මොකද මග දිගට කෑම කන්න කොහේ හරි තියනවද කියලා බැලුවා. හරිම දුෂ්කරයි. ඉතින් මේ කෑම කන්න එහෙම කඩයක් තිබුණේ නැහැ. මේ ඔය රේල්වේ ස්ටේෂන් එකට ඉස්සරහා තමයි මෙන්න මේ පුංචි කඩපෝලිම තිබ්බේ. මේ කඩවල් වල බත් නම් නැහැ ගන්න. රොටි, ෂෝටි, ස්වර්ග ඒව තමයි තියෙන්නේ. අපි ඉතින් බඩගින්න ඉවස ගන්න බැරිම හින්දා රොටි කාලා ප්ලේන් ටිබීවා. ગેස්ට්‍රයිටිස් තියෙන හින්දා ඒවා කන්නෙම නැති තරම්. ඒ වුණාට දැන් කන්න මොකුත් නැහැනේ. ඒ නිසා ඉතින් කෑවා. එන අතරමඟ අපි කියා ගන්න බැරි තරම් තැන්වල නතර කරා. ඒ තරම්ම ලස්සනයි අනේ මෙහෙ. දකින තැන්වල අපිට වාහනේ නතර කරන්න හිතෙනවා. හස්බන්ඩ්ට මෙන්න මේ ලොං ස්ලීව් ෂර්ට් එක ඇඳගෙන ඉන්න අමාරුයි කියලා අපි මෙතනින් නතර කරා චේන්ජ් එකක් දාගන්න. දිගසාය අමාරුයිනේ ඇඳගෙන ඉන්න බබාලත් එක්ක. ඒ නිසා මමත් චේන්ජ් එකක් දාගත්තා ඉතින්. වයසින් වැඩි වුණාට මං ඇතුලේ ඉන්න පුංචි ළමයා මෙන්න මේ වගේ වෙලාවට එළියට එනවා. බබාලා දෙන්න හස්බන්ඩ් දීලා මම මේ පාර පුරාම දිව්වා. ඒවා මේ වීඩියෝ එකේ නෑ හොඳේ. ඇති තරම්ම ඇවිදලා ඇවිල්ලා ඉක්මනට චේන්ජ් එකක් දාගෙන හස්බන්ඩ් චේන්ජ් එකක් දාගන්නකම් මම බබාලා දෙන්නම ඇවිදින්න එක්කන් ගියා. කොහොම හරි මෙතනට වෙලා අපි පැය දෙකකටත් වඩා හිටියා. ඔය ෂීට් චූටි පුට්ටුවක් ගෙනාවා. එකෙන් එයා ඉඳවලා තියලා ගොඩාක් වෙලා අපි ඉඳගෙන හිටියා. යන්න බෑම හිතෙනවා ඉතින්. ඒ වුණත් අමාරුවෙන් හරි අපි යන්න පිටත් වුණා. ගෙදර යන්නත් එපයි අපි හවස් වෙද්දී. ඕනෙම කෙනෙක්ට මේක එක දවසින් ගිහිල්ලා එන්න පුළුවන් රෝඩ් ට්‍රිප් එකක්. අපි ඉතින් බබාලත් එක්ක යන නිසා යාලටත් මාන්සීනේ. ඒ නිසා තමයි ඊයේ රෑ කලින් ඇවිල්ලා අද උදෙන්ම එන්න පිටත් උනේ. ඔය රේල්වේ ස්ටේෂන් එක ඉස්සරහා තිබ්බ පුංචි කඩවලින් අපි කඩසෝරු ගොඩාක් ගත්තා. මේ දෙන්න ඒව කන ගමන් මටත් කවනවා ඉතින්. මේ වෙද්දි හස්බන්ඩ්ටයි මටයි හොඳටම ગેස්ට්‍රයිටිස් වැඩි වෙලා හිටියේ. මොකද අපි උදේට කෑවි රොටිනේ. මේ පැත්තේ කැම තියෙන කඩ හරිම අඩුවෙන් තියෙන්නේ. අපි බලබලාව ගොඩාක් දුර යනකම් අපිට හම්බුනේ නෑ කඩයක්. නුවරඑළිය කිට්ටු වෙනකොට මෙන්න මේ කඩේ හම්බුණා අපිට. ෆෝන් එකේ බැටරි ලෝ වෙලා තිබුණ නිසා මම කෑම කනකම් ෆෝන් එක charge වෙන්න දැම්මා. කෑම කාලා අපි ආයෙත් පිටත් වුණා. දැන් අපි මේ යන්නේ මම ආසම තැනට. ඒ තමයි ග්‍රෙගරි පාක් එක. ඔෂි බබාගේ වැඩේ ඉතින් මේ සන්ග්ලාස් දෙක දානවයි ගලවනවයි. එයාගේ කෝලම් බලා එනකොට අපිට චුට්ටක්වත් මහන්සි දැනෙන්නේ නැහැ. වීඩියෝ කරද්දි මම එයා හරිම ආසාවෙන් තමයි ওই කැමරාවට එක දේවල් කරන්නේ. මේ දෙන්න හරිම ආසයි මන් දාන vlogs බලන්න. vlog එකක් දාපු ගමන්ම එයාලා ඒක ටීවී එකෙන් බලනවා. කතාවෙන් ඔන්න අපි ග්‍රෙගරි පාක් එකටත් ආවා. අපි වාහනෙන් බැස්ස ගමම පොඩි පින්නක් යන්න පටන් ගත්තා. ඒකත් හරිම ෂෝක් අනේ. මම නම් හරිම ආසයි වැස්සට තෙමෙන්න. ඒත් ඉතින් බබාලා දෙන්නව පරිස්සම් කරගන්න ඕනේනේ. පින්න ගතිය නිසා හරිම සීතලයි මෙතන. බබාලා දෙන්න පෝනිය පිටේ යවන්න හිතාගෙන හිටියට යවන්න බෑ පිනිබාන නිසා. මම නම් හරිම ආසාවෙන් තමයි මේ යන්නේ. මොකද මේ මං ආසම තැනක්නේ. මෙතන දැක්කත් මගේ හිතට හරිම සැනසීමයි යන්නේ. මෙතනට වෙලා වාඩි වෙලා මට දවසම උනත් ඉන්න පුළුවන්.
වැස්ස ටිකක් තද වුණ නිසා අපි මේ ගහ යටට වෙලා වාඩි වෙලා හිටියා. මගේ වීඩියෝස් බලද්දි ඔයාලා ගොඩාක් වෙලාවට දකින්නේ අපේ හස්බන්ඩ් කෝල් වලම ඉන්නව නේද? බලන්නකෝ දැනුත් එයාට කෝල් එකක්. එපා වෙනවනේ එයාට කෝල් එකක් ආපුවම මට කියවන්න කවුරුත් නැහනේ. මේ වෙලාවෙත් එයා ෆෝන් එක තියනකන් හරිම අමාරුවෙන් තමයි මං එහාට මෙහාට ඇවිද ඉන්නේ. අපි ගොඩක් වෙලා හිටියා පිනිබාන එක අඩු වෙයි කියලා. ඒත් අඩු උනේම නෑ යන්නේ. බලාගෙන ඉඳලා හස්බන්ඩ්ගෙනුත් අහලා මමයි බබලා දෙන්න ගියා වැස්සෙම සෙල්ලම් කරන්න. හරිම ෂෝක් අනේ. අපි වැස්සේ ගොඩාක් වෙලා මෙතන සෙල්ලම් කරා. පොඩ්ඩක් පිනිබාන එක අඩු වුණ ගමම්ම අපි කතා වුණා හයි ස්පීඩ් බෝට් එකක යන්න. ගිය පාරේ එනකොට ඔෂී බබා චූටිනේ. දැන් එයා ටිකක් ලොකුයි. ඒ නිසා අපි හිතුවා හයි ස්පීඩ් එකක යනවමයි කියලා. ඔයාලට මේ වීඩියෝ එකේ ඇතින් පේනවා ඇති යාළුවෝ කට්ටියක් ඇවිල්ලා එයාලා වැස්සෙම තෙමි ඩාන්ස් එකක් කරනවා. ඒත් vlog එකකට මං හිතන්නේ. අපිට හති වටිනකම්ම අපි මෙතන සෙල්ලම් කරා. ඊට පස්සේ වැස්ස ටිකක් පායනකන් ඉඳලා බෝට්ස් තියෙන පැත්තට ගියා. මෙන්න මේ බෝට් එකේ තමයි අපි රයිඩ් එක යන්නේ. ඉබිකම් කරාලා ඔබ රහසින් මා දිහා ඉගෙන් කියූ පෙම් කතා රැක ගන්නවාම මේ තැසමෙන් සෑමදා මගේ ජීවිතේ ඇති තොරා පෙර අත්බවේ ආදරෙන් එකට අපි ඉන්න ඇති ඒ නිසා මේ බවේ අපව හමු වෙන්න ඇති. බෝට් රයිඩ් එකත් ඉවර කරලා ඔන්න අපි දැන් ගෙදර යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අපි ගොඩාක් වෙලා මෙතනට ඇවිල්ලා හිටියනේ. මං හිතන්නේ මේ වෙද්දි වෙලාව දවල් 1:00ට විතර ඇති. ඔෂී බබාටයි ලොකු පුතාටයි ටොයිස් අරන් දීලා ඔන්න අපි මේ ගෙදර යන්න තමයි හදන්නේ. අපි 4 දෙනාටම මේ ට්‍රිප් එක නම් කවදාවත් අමතක වෙන්නේ නැති වෙයි. ඔන්න ඉතින් ආයෙත් වැස්ස පටන් ගත්තා. අපි ඉතින් වැස්සෙම ගෙදර යන්න පිටත් වුණා. මං හැමදාම කියනවානේ මං ආසම ට්‍රිප් එකක් ගිහිල්ලා ගෙදර යන වෙලාවට. ඉතින් අදත් ගොඩක් දේවල් ගන්න බලාගෙන තමයි මේ අපි යන්නේ. ගොඩක් දේවල් කීවේ එළවලු ඉතින්. මෙහෙ ඉතින් ගොඩාක් තියෙන එළවලුනේ. මෙහෙම පල්ලම බහිනකොට ඔයාලත් දැකලා ඇති නේද අර මල් විකුණන්න ඉන්න බොයිස්ලා. ගොඩක් වෙලාවට ඉන්නේ ස්කූල් යන බබාලා. එයාලා ඉතින් අර අතදාදි නවත්තවුවේ නැත්තම් එයාලගේ අර තියෙන කෙටි පාරවල් වලින් පාතර බහැලා ආයෙත් ඒ වාහනේ ළඟටම ඇවිල්ලා මල් බොකියක දික් කරනවා. පව් ඉතින් එයාලට මහන්සියිනේ. අපේ වාහනේ පස්සෙනුත් එහෙම ආවා පොඩි මල්ලි කෙනෙක්. අපේ ෂොප් එකේ ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් තියෙන නිසා අපිට ෆ්ලවර්ස් අරන් වැඩක් නැහැනේ. ඒ නිසා අපි නවත්තලා ඒ කට්ටියට සල්ලි දුන්නා. එතකොට එයාලා එකෙන් කැමති දෙයක් කරගනීනේ. මං ඉතින් ඒවා වීඩියෝ කරගත්තේ නැහැ. ඉස්කෝලේ යන දරුවන්ගේ ෆොටෝස් වීඩියෝස් අපි අපේ වීඩියෝ වලට දාන එක හොඳ නැහැනේ. කතාවෙන් ඔන්න අපි මේ ටනල් එක ළඟටත් ආවා. අපි පිටත් වෙද්දිම ඔෂී බබා නිදාගත්තා. මං ඉතින් එයාව කොට් එක තියලා එයාගේ අයියා ළඟින් තිබ්බා. ඒ වගේ වෙලාවට ලොකු පුතා හරිම ආසයි ඔෂී බබාව බලාගෙන එයාගේ ළඟට වෙලා ඉන්න. ඉතින් ගොඩාක් දුර එහෙම ඇවිල්ලා හස්බන්ඩ්ට නිදිමතයි කිව්ව නිසා අපි අයිනකින් වාහනේ නතර කරා. ඔහියේ කෑම ගන්න නවත්තපු තැනින් අපි ගෙනාපු උණු වතුර බෝතලයට තේ එකක් අරගත්තනේ. අපි අරන් ආපු පුටුත් තියාගෙන අපි ගෙනාපු කඩසෝරුත් අරගෙන ඔන්න ඉතින් අපි තේක බිබී ආයෙත් කයිවාරුවක් පටන් ගත්තා. මෙහෙම ඉන්නකොට නම් ගෙදර යන්න හිතෙන්නෙම නැති තරම් අනේ. මේ මට ගෙවෙනවට ලෝභ හිතුණ දවසක්. තේ බීලා බිස්කට් කාලා ගොඩාක් වෙලා අපි මෙතනට වෙලා හිටියා. ඉතින් මගේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වුණු යාළුවෝ හැමෝටම ගොඩාක් ආදරෙයි. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙත් ලස්සන vlog එකකින් ඉක්මනටම එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි. හිරුමල් කිනිත් අතරා සීලල් පියපත් සලා සුලඟින් හොරෙන් මගසා එන්නම් සැනින් ඔබ සොයා මතකෙන් ඉඩක් ඉල්ලලා තුරුලෙන් ලැබුම් ගෙන
හිතමවා හිටමා ඔයාගේ වෙනවා